ආයුබෝවන් පිහිටතුනි ඔබට සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද 2025 සැප්තැම්බර් මාසයේ 28 වෙනි ඉරිදා ප්‍රිය හිතවතුනි. ඉතින් අද නිවාඩු දවසක් ඔබ නිවාඩු පාඩුවේ ඉන්න වෙලාව. ඉතින් අපි ආරාධනා කරනවා බොහොම ලෙන්ගතුව සෙනෙහසින් යුතුව ආරාධනා කරනවා අපේ හිතවතුනි එකතු වෙන්න අපේ වායාම කතිකාව සඳහා. ඉතින් මේ සාහිත්‍ය මාසයේ ගෙවී යන්නේ සාහිත්‍ය මාසයයි. අදින් ආරම්භ වුණා අපේ හිතවතුනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වුණා BMICH එකේ. ඔබට ඉඩක් තිබෙනවා නම් මේ පැත්තට ඇවිල්ලා යන්න. ඇවිල්ලා පොතක් පතක් අරගෙන නේද ටිකක් ඒක ටිකක් වෙනම ආස්වාදයක් ගන්න පුළුවන් තැනක්. ඉතින් ඇවිල්ලා පොතක් පතක් අතගාලා පොතක් පතක් පෙරලලා අර පෙරලන පොත් නෙමෙයි පොත්පත් පෙරලලා ඒ වගේ සුවඳ ටිකක් බලලා අයිස්ක්‍රීම් එකක් කාලා යන්න. ඒක වෙනම ආස්වාදනීය තත්ත්වයක්. ඉතින් ඒ වගේම මේ වෙලාවේ මතක් කරන්න ඕන මේ මගේ අලුත් පොත ගැන නන්නාඳුනන්නියෝ මේ ගැන ඔබ දන්නවා. මම මේක කියපු වෙලාවේ විශාල ඕඩර්ස් ප්‍රමාණයක් ඇනවුම් ප්‍රමාණයක් ලැබී තිබුණා. ඇනවුම් 300කට වඩා ප්‍රමාණයක්. මේ වෙනකොට ඒ සියල්ල තටාලට ලබා දී අවසන් ප්‍රිය හිතවතුනි සමහර අයට පොත ලැබී තිබුණු බව දන්වා තිබුණා. ඒ වගේම ඉදිරියේදී පොත ලැබුණේ නැත්නම් ඔබ හැම කෙනෙකුටම ඒ පොත ලැබෙනවා. කුමන හෝ ගැටලුවක් තිබෙනවා නම් මැසේජ් එකක් තියන්න. දැන් ඔන්න ඕඩර් කරන්න පුළුවන්. ඕඩර් කරේ නැති අයට මේක ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මම දාන්න උත්සාහ කරන්නේ අපේ හිතේ මේ පාර මගේ මම ස්ටෝල් එකක් ගත්තේ නැහැ. ඒ නිසා මම වෙන කොහෙටවත් මේ පොත දාන්නෙත් නැහැ. ඉතින් මේ ඔබට දැන් මේක ඕඩර් කරන්න පුළුවන්. මෙන්න මම නම්බර් එකක් කියන්නම් දැන් ඒක ලියා ගන්න. පෑනක් කොලයක් අරගෙන ලියා ගන්න 074යි 266යි 13යි 18 074යි 266යි 13යි 18 074 266 1318 කියන ඔය දුරකථන අංකයට පිහිටුතුනි WhatsApp මැසේජ් එකක් තියන්න. එතකොට අපිට පුළුවන් මේ ගැන කතා බහ කරගෙන ඔබට ඕඩර් එක දාන්න. හරි. එහෙනම් අපි අපේ කතාව පටන් ගමු පිහිටුතුනි. දැන් මේ අමාත්‍ය වටගල සුනිල් වටගල සහ නාමල් රාජපක්ෂ අතර මේනකොට දන්ද සටනක ආරම්භයක් ඇවිල්ලා තිබෙනවනේ. ඒ ගැන කතා කරන්න පෙර පිහිටුතුනි මේ මම කැමති අර කටවරද්දාගෙන දැන් මේ දෙකොන පුට්ටු වෙලා ඉන්න කාදයා ගැන කතා කරලා ඉන්න පළමුව. ඒ කවුද? කටවරද්දාගෙන දෙකොන පුට්ටු වෙලා ඉන්නේ කාගේද? ඒ කාගේවත් නේ ප්‍රීතතුනි නන්දන ගුණතිලක කියන මේ මහා අසහාය වීරයාගේ තමයි දෙකොන පුට්ටු වෙලා තියෙන්නේ නේද? ඔහු මහා සිංහෙක් වගේ ඇවිල්ලා සිංහ වේශ පාලා නේද? කිව්ව කතාවක් මොකද්ද? අල්ලසෝ දූෂණ විමර්ශන කමිෂන් සභාවේ ඉන්න ප්‍රධානියා පුටුවේ වාඩි වෙලා සිටින ප්‍රධානියා රංග දිසානායකට පුටුවේ ඉන්න අයිතියක් නැහැ. රංග දිසානායක JVP කාර්යයක්නේ. JP කාර්යයක්. ඒ දවස්වල ඔය මගේ යටතේ තමයි නීති අංශයේ තිබුණේ. ඒ නීති අංශයේ තියෙන කාලේ ওই රංගත් ආවනේ එකට ඇවිල්ලා ඒවට සහභාගී වුණා. මේ මගේ ළඟ ඒ සටහන් මොනවද අස්සන් ලේඛනයක් තියෙනවා. ඒගොල්ලෝ අස්සන් කරලා ගියේ අස්සන් ලේඛනයක් තියෙනවා කියලා කිව්වා. ඒ කිව්වම ඔහු නොකියා ඒ චෝදනාව කරේ බරපතල චෝදනාව මෙවැනි පක්ෂයක සමාජිකත්වයේ දරා තිබෙන පුද්ගලයෙක් කොහොමද අතර ගිහිල්ලා වාඩි වෙන්නේ? එතකොට ඒවා ස්වාධීන ආයතන වෙනවද? නෑ කියලා බරපතල චෝදනාවක් තමයි එල්ල කරන්නේ. ඉතින් මම ඊයේ කිව්වා ඔහු ඒ චෝදනාව එල්ල කරන්න ඒ චෝදනාව එල්ල කිරීම පසුපස යම්කිසි දේශපාලන කණ්ඩායමක අවශ්‍යතාවයක් තිබෙනවා කියලා මම ඊයේ කිව්වා. හරි. හැබැයි මෙතනදී දැන් ඒ කණ්ඩායම වුණත් මෙයාට මේ කොන්ත්‍රාත් එකක් ලබා දුන්නා නම් අපිට උපකල්පනයක් ඒක ලබා දුන්නා නම් ඒ කණ්ඩායම දැන් නෑනේ මේ නන්දන ගුණතිලක කියන්නේ මේ වගේ දාර පචයක් කියලා. ඇයි නන්දන ගුණතිලක කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පිහිටුවනේ 1999 දී
ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච මිනිහනේ. ඇයි කෑ ගහලා හැමතැනම කියන්නේ අපි මුළු ජීවිතේම කැප කළා, සියල්ල කැප කළා, අධ්‍යාපනය කැප කළා, ඔක්කොම කැප කරේ මේ පක්ෂය වෙනුවෙන්, මේ දේශපාලනය වෙනුවෙන්, නිර්ධනපාන්තික දේශපාලනය වෙනුවෙන් අපි සල්ලි හොයාගත්තේ නැහැ, කිසි දෙයක් නැහැ නේද? අපි මේකට එහෙම කැප කළා බැහැලා වැඩ කරපු පොරවල් කියලා කිව්වනේ. හැබැයි එහෙම පොරවල් වලටත් ප්‍රියතුන්නේ ට්‍රැක් පැනලා තියෙනවනේ මේ වෙනකොට. ට්‍රැක් පැන්නද? එහෙම නැත්නම් ඒ ට්‍රැක් පැන්නද හිතාමතාම ඒ වැඩේ කරාද කියන එක ප්‍රශ්නේ දැන් තියෙන්නේ. මොකද දැන් මාට්ටු වෙලා තියෙන්නේ? බොරුව වෙලා තියෙන්නේ? ගහපු පචේ මොකද්ද? ඒ තමයි ප්‍රීතතුනි දැන් අපිට ආරංචි වෙන ආකාරයට අනුව රංග දිසානායක සහ ඒ දවස්වල ඔය කියන නන්දන ගුණතිලක යටතේ ඔය නීති අංශයටද මොකකටද ඇවිල්ලා සහභාගී වුණා කියන පුද්ගලයෝ මාරු කරගෙන ලූ පටලවාගෙන ලූ ඒ ආපු කෙනත් රංග දිසානායක වගේලු. ඒ නිසා රංගයි මෙයයි පැටලුණාලු. මාර වැඩේ නේද? නන්දනට වෙලා තියෙන්නේ මාර වැඩේ. යකෝ මිනිස්සු මාරු වෙනවද එහෙම? මේ වගේ කතාවක් කියද්දී නන්දන ගුණතිලක කියන්නේ JVP එකේ හිටපු නායකයෙක් නේ පිහිටතුනි. එතකොට නන්දනලත් එක්ක JVP එකෙන් කඩාගෙන එළියට බැස්ස තව පිරිස් ඕනෑතරම් ඉන්නවනේ අද නන්දනලත් එක්ක සහසම්බන්ධතාව පවත්වන. ඉතින් මේක කියන්නේ ඉස්සෙල්ලා කතා කරන්න ඉස්සෙල්ලා හරි හැමම් මිනිහෙක් නම් පොඩ්ඩක් මේක ක්‍රොස් චෙක් කරනවනේ. අනේ මම මේක කියන්න යනවා මූද මේ හිටියේ. කියලා කාට හරි කතා කරලා අහනවා මචං මම මෙන්න මේක පොඩ්ඩක් කියන්න යනවා මට මේක මේ ක්‍රොස් චෙක් කරගන්න ඕන. මේක කොහොමද වැඩේ? හරියද මේ ඒ දවස්වල ආවේ කියලා පොඩ්ඩක් හගිස්සවල බලනවනේ. එහෙමනේ කරන්නේ නේද? එමයි කරන්නේ වැඩේ. ඒ නිසා මේ නන්දන ගුණතිලක දැන් මොන හරි මේ හීන දැකලා හරි ඒක වැරදුනා වගේ වෙන එකක් කරා නම් ඒක වෙන වැඩක්. ඒක තක්කඩි වැඩක්. මේක දෙපැත්තම තියෙනවා. එතකොට වැරදුනා නම් ඇත්තටම පොඩි මඤ්ඤං ගතියකුත් තියෙනව නේද? පොඩි මඤ්ඤං ගතියක් තියෙනවා වැරදිලා නම්. එතකොට මේ වගේ අය කියන කතා පිළිබඳව, එළිය කියන කතා පිළිබඳව ඕන්න දැන් ජනතාව බොහොම සිහිබුද්ධියෙන් අහන්න ඕන ප්‍රීතතුනි. මොකද පට්ටපල් කිබරනේ කියන්නේ. මිනිස්සු දෙන්නේ පටලවාගෙනලු දැන් කියනවා. එතකොට මිනිස්සු දෙන්න පටලවා ගත්තා කියන්නකෝ. හැබැයි අර ලේඛනයකෝ. එතකොට ලේඛනයේ තියෙන එතන ලියලා රංග දිසානායක කියලා ලියලා අස්සන ගහලාද? නේද? මිනිහා ළඟ ලේඛනයක් තියෙනවා නම් ගත්ත ලේඛනේ බැලුවා. සුනිල් වටගල ඉන්නවා. ඕකේ. රංග දිසානායක බලාගෙන කෝ රංග දිසානායකගේ නමක් නෑනේ මේකේ. එහෙම නමක් නෑනේ. එතකොට මොකද්ද කේස් එක? නේද? ආයි කල්පනා කරලා බලන්න. ආයි කාට හරි කෝල් එකක් දෙන්න. එහෙමනේ වැඩේ කරන්න ඕන. නමුත් ප්‍රියහිතවතුනි මේක දැන් නාගෙන ඉවරයි. හැබැයි නන්දන නාගත්තා කියලා නන්දන කෙලව ගත්තා කියලා නන්දනට එහෙම බේරෙන්න පුළුවන් කමක් නෑ මේ වෙලාවේ ප්‍රියහිතවතුනි. හරිද? නන්දන ප්‍රසිද්ධිය මේකට සමාව ගත්තත් වැඩක් නෑ. නන්දන කරන්න ඕන අපහාසය කරන්න ඕන මේ කියන්නේ මදි පුංචිකම් පාඩුව කළා අවසන්. ඒ කියන්නේ රංග දිසානායකට මේ වන විට කරන්න ඕන විනාශය පාඩුව කළා අවසන්. ඔහු ඒ පුටුවේ ඉන්නවා තමයි. නමුත් ඔහුගේ කීර්ති නාමයට වෙච්ච හානිය මේ සම්බන්ධයෙන් මේක පටලවාගෙන සමාජ මාධ්‍ය ජාල Facebook කොයිතරම් පට්ට ගැහුවද රංග දිසානායක මේ ආණ්ඩුවට එරෙහිව ඉන්න කණ්ඩායම් තමන්ගේ මඩ ව්‍යාපාරය ඇතුලේ කොච්චර මේ මිනිහා කියපු වචනේ පාවිච්චි කරාද? නන්දන ගුණතිලක කියපු මේ වචනය පාවිච්චි කරා. ඒක නිසා මං කියන්නේ මේ වෙලාවේ අපි යෝජනා කරනවා රංග දිසානායක පැහැදිලිවම මේ වෙලාවේ අපිට රංග දිසානායක මහතා මිනිස්සෙක්නේ. එයා මේ සෝවාන් සක්‍රුදාගාමි තලවලට ගිහපු කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය පෘථග්ජන මිනිස්සෙක්. පෘථග්ජන මිනිස්සු හැටියට ජීවත් වෙනකොට මොනතරම් ආචාර ඒ කියන්නේ ගුණගරුකව හිටියත් මොන නීතිය යටතේ හිටියත් සමහර වෙලාවට යම් වැරදි වෙන්න පුළුවන්. හරි යම් වැරදි වෙන්න පුළුවන් සාමාන්‍ය දේවල්.
ඒවා මේ ගණන් ගන්න ඕන දේවල් නෙමෙයි. නමුත් සංවිධානාත්මකව කවුරුන් හෝ ඔහුගේ චරිතය විනාශ කරන්න උත්සාහ කරනවා නම් රංග දිසානායක මේ වෙලාවේ මොකද්ද කරන්න ඕන? මේ වෙලාවේ කරන්න ඕන නන්දනට එරෙහිව සම්පූර්ණ ඇක්ෂන් එකක් ගන්න එක. නන්දනට එරෙහිව ඇක්ෂන් එකක් ගත යුතුමයි කියන යෝජනාවත් අපි මේ වෙලාවේ රංග දිසානායක මහතාට කරන්න ඕන. මොකද මේ වගේ පිස්සු කෙලින්න දෙන්න බෑ. මේ වගේ පිස්සු කෙලින්න දෙන්න බෑ ඉස්සරහට. ඒ නිසා ඒ අවශ්‍ය වෙලාවේ අවශ්‍ය තැනදී අවශ්‍ය වැඩේ කළ යුතු වෙනවා. කළ යුතු වෙනවා. නැත්තම් මේ හාදියෝ පාඩමක් ඉගෙන ගන්නෑ. නේ එක පැත්තකින් වෛර, එක පැත්තකින් පිස්සු, එක පැත්තකින් කාගේ හරි කොන්ත්‍රාත් මේ සියල්ලත් එක්ක මේ කණ්ඩායම් පාඩමක් ඉගෙන ගත යුතුයි කියන තැන තමයි අපි ඉන්නේ. දැන් ඕන්න දැන් අපි එමු අමාත්‍ය වටගලගේ සුනිල් වටගලගේ නාමල් රාජපක්ෂගේ සටන මොකද්ද හිතවතුනි. නාමල් රාජපක්ෂ සුනිල් වටගල මාධ්‍ය හමුවකදී කියපු කතාවක් මුල් කරගෙන ඔහුගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා මේ එන්තරවාසියක් එව්වනේ. එමෙ එන්තරවාසියක් එව්වා. ඒ එන්තරවාසියක් එව්වට පස්සේ මොකද වුනේ? ඒ එන්තරවාසිය එව්වේ බිලියනයක් දෙන්න අහවල් දිනය දක්වා එතනින් එපිට ඒ කතන්දර ඉෂ්ට වුනේ නැතොත් අනිවාර්යයෙන්ම නඩු දානවා කියලා. දැන් කාලේ සීමාව පැන්න නඩු දාලා නැහැ නේද? නඩු දාලා නැහැ. ඒ කතාව මෙන්න මෙහෙම තියෙනවා. අමාත්‍ය වටගල නාමල්ගෙන් රුපියල් බිලියන 2ක් ඉල්ලා එන්තරවාසී යවයි. මේ අපේ උසාවි වාර්තාකරුවෝ වන්න. ශ්‍රී ලංකා පොදු පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් රුපියල් බිලියන 2ක වන්දි මුදලක් ඉල්ලා මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ උපදෙස් මත නීතිඥ මංජුල බාලසූරිය මහතා විසින් එන්තරවාසියක් යොමු කර තිබේ. නාමල්ට එන්තරවාසියවල දැන් කවුද? සුනිල් වටගල. නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නීතිඥ සංඝ කරුණාරත්න මහතා විසින් 2025 සැප්තැම්බර් මාසේ 10 වැනිදා සුනිල් වටගල මහතාගේ රුපියල් බිලියනක වන්දියක් ඉල්ලා යොමු කළ එන්තරවාසියට ප්‍රතිචාර දක්වමින් 2025 සැප්තැම්බර් මාස 22 වැනිදා දාතමින් මෙම එන්තරවාසිය යොමු කර ඇත. නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිඥ සංඝ කරුණාරත්න මහතා සුනිල් වටගල මහතාට එන්තරවාසියක් යොමු කර ඇත්තේ ඔහු විසින් මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානි වූ බැවින් රුපියල් බිලියනයක් වන්දි ඉල්ලමිනි. එම එන්තරවාසියට පිළිතුරු යොමු කරමින් සුනිල් වටගල මහතාගේ නීතිඥවරයා සඳහන් කර ඇත්තේ අපහාසාත්මක ප්‍රකාශයක් සිය සේවාදායකයා විසින් සිදු කර නොමැති බවය. ඔබගේ සේවාදායකයා ඒ කියන්නේ නාමල් රාජපක්ෂ කීර්තියක් සහිත පුද්ගලයෙකු නොවන බවත් ඒ කියන්නේ නාමල්ට කීර්තියක් නැහැ නොවන බවත් මේ වන විටත් ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක සාපරාධී සාවද්‍ය පරිහරණය සඳහා අධිචෝදනා ගොනු කර ඇති බවත් සඳහන්ය. ඔබගේ සේවාදායකයා කීර්තියක් නොමැති පුද්ගලයෙක් කීර්තියක් සහිත පුද්ගලයෙක් නොවන බැවින් කිසිදු ප්‍රකාශයකින් ඔහුගේ කීර්ති නාමයට හානියක් වී නොමැති බවද එහි දැක්වේ. ඒ අනුව 2025 සැප්තැම්බර් මාස 10 වැනිදා යොමු කර ඇති එන්තරවාසිය ප්‍රතික්ෂේප කරන බවද නඩු පැවරුවහොත් විත්තිවාචික ගොනු කරන බවද හරස් ඉල්ලීම් සහිතව නඩුව ගොනු කරන බවද දක්වා තිබෙනවා. එම නීති කෘත්‍යයන්ට අදාළ සියලු නඩු ගාස්තු ඔබගේ සේවාදායකයාගෙන් අයකර ගැනීමට අධිකරණයෙන් අයදින බවද සඳහන්. සිය සේවාදායකයාට එව් එන්තරවාසිය ප්‍රචාරය කිරීමෙන් සිය සේවාදායකයා වන සුනිල් වටගල මහතාට අපහාසයක් වී ඇති බැවින් ඒ තුළින් ඔහුගේ කීර්ති නාමයට වූ හානිය සම්බන්ධයෙන් රුපියල් බිලියන 2ක මුදලක් දින 7ක් තුල ගෙවන ලෙසද එහි දක්වා තිබෙනවා. මෙම එන්තරවාසිය යොමු කළ දිනයේ පටන් දින 7ක් තුල එකී මුදල ගෙවීමට අපොහොසත් වූහොත්
නිසි සිවිල් අධිකරණයක නඩු පැවරීමට සිය සේවාදායකයාගෙන් උපදෙස් ලැබී ඇති බවද නීතිඥවරයා පිළිතුරු වැඩිදුර සඳහන් කරලා තියෙනවා. ඔන්න පුතේ නාමල් සල්ලි ඉල්ලලා තමයි නාමල් බිලියනයක් ඉල්ලලා එන්තරවාසියක් දැම්මේ. අන්තිමට නාමල්ගෙන් බිලියන 2ක් ඉල්ලලා ඕන්න දැන් වටගල දාලා තියෙනවා. වටගලගේ ලෝයර් නීතිඥයා එන්තරවාසියක් කියලා තිබෙනවා දින 7ක් ඇතුළත ගෙවන්න කියලා තිබෙනවා රුපියල් බිලියන 2ක මුදල දින 7ක්. දවස් 7කින් ගෙවන්න ඕන ප්‍රීතතුනේ බිලියන 7 අපට සිරි නේද? අපි බලමු මේක දැන් කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවර වේද කියලා ප්‍රීතතුනේ. නීති හා සාමය පිළිබඳ අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා ප්‍රීතතුනේ නුවරට ගොස් මහානාහිමිවරුන් බැහැ දැක්කා. ඒ කාරණා වැදගත් වෙන්නේ ඇයි? ඒ කාරණා වැදගත් වෙන්නේ ඒ බැහැ දැකීම තුලින් ඔවුන් සිදු කළේ දැනට රට තුල අත්අඩංගුවට ගැනෙන සහ විමර්ශන දියත් වෙන මේ අපරාධ ජාලය සංවිධානාත්මක අපරාධකරුවන් සහ ඒ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධ ඒ ක්‍රියාවලිය පිළිබඳව තමයි එහිදී මහානායක හිමිවරුන් දැනුවත් කිරීමට රජය හැටියට ඔවුන් උත්සාහ කළේ ප්‍රියහිතවතුනි. ඒක ඊටාම වැදගත් මේ වෙලාවේ ඒක විධිමත් ආකාරයට සැලසුම් සහගතව විනිවිදභාවයකින් යුක්තව සිදුවෙනවාය කියන එකට හොඳ උදාහරණයක් තමයි ඒ ආකාරයට මහානාහිමිවරුන් හමු වී ඒ පිළිබඳව දැනුවත් කිරීම ප්‍රියහිතවතුනි. මේක දවසකින් දෙකකින් නිම කළ යුතු දෙයක් නෙමෙයි, අවසන් කළ යුතු දෙයක් නෙමෙයි. මේ රටින් ප්‍රියහිතවතුනි මේ මත්ද්‍රව්‍ය වසංගතය මුලිනුපුටා දමන තුරු මේ කාරණාව දිගටම සකස් කළ මේ දිගටම ක්‍රියාත්මක කළ යුතු එකක් වෙනවා. විශේෂයෙන්ම මෙහිදී අපේ අවධානය යොමු කරන්න ඕන බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක් වුණේ ප්‍රියහිතවතුනි පාසල් දරුවෝ, පාසල් ප්‍රජාව. එතකොට මේ පාසල් ප්‍රජා විශේෂයෙන්ම වයස අවුරුදු 20ට පහළ මේ තරුණ කණ්ඩායම් දැන් අපි ගත්තම මේක විශේෂත්වයක් තිබෙනවා මේ පහුගිය කාලේ අපිට දකින්නට ලැබෙන කාරණාවේදී මේ මත්ද්‍රව්‍ය පරිහරණයට මුල් කාලේ සමාජය තුළ නැඹුරුවක් දැක්වේ ප්‍රියහිතවතුනි මේ පිරිමි පාර්ශ්වය විතරයි. අනිත් ඒවා අපිට අහන්න ලැබුණේ බොහෝම කලාතුරකින් තමයි කාන්තාවන් මත්ද්‍රව්‍ය පරිහරණය කරනවා කියන කාරණාව. නමුත් දැන් ඒක වේගයෙන් වෙනස් වෙලා තිබෙනවා. ඒ වේගයෙන් වෙනස් වීම හරහා මේ වන විට සමාජය තුළ කාන්තාවන් විශේෂයෙන්ම පාසල් ශිෂ්‍යාවන් පවා ඉතා දරුණු ආකාරයට මේ අයිස් මත්ද්‍රව්‍ය වලට සහ විවිධ වූ ටැබ්ලට් ඒ වගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවක් තිබෙන බව දැනගන්න ලැබෙනවා ප්‍රියහිතවතුනි. ඒ කියන්නේ දැනට තියෙන රිසර්ච් කරපු පර්යේෂණ සහ සොයා බැලීම් වලින් තහවුරු වෙච්ච කාරණාව තමයි එහෙම විශාල වැඩපිළිවෙලක් දියත් වෙනවා පාසල් සිසුන් මේ සඳහා ඩැහැ ගැනීම සඳහා. ඉතින් අපි යෝජනා කරන්නේ මේ පුනරුත්ථාපන වැඩපිළිවෙල සහ මේ ආකාරයට මත්ද්‍රව්‍ය ජාවාරම නීතියේ ජාලයට හසු කර ගැනීමේ ක්‍රියාවලියට අමතරව පාසල් ප්‍රජාව දැනුවත් කිරීමේ විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. මේ මත්ද්‍රව්‍ය පරිහරණය භාවිතා කිරීම තුළින් තමන්ගේ ජීවිතය විනාශ වෙන ආකාරය පිළිබඳව ඒ පුළුල් අවබෝධයක් පුළුල් දැනුමක් මත්ද්‍රව්‍ය පිළිබඳව පාසල් ශිෂ්‍යයන්ට ලබා දිය යුතුමයි. මත්ද්‍රව්‍ය කියන්නේ මත්ද්‍රව්‍ය අල්ලලා හිරේ දාලා ඒ නීතියම ක්‍රියාත්මක කරලා මේ අවසන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක කළ හැකි ප්‍රධානම දේ තමයි මේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීම, මතට එරෙහි සමාජයක් නිර්මාණය කිරීම. ඒක කළ හැකි වෙන්නේ ප්‍රියහිතවතුනි සමාජය දැනුම්වත් කිරීම හරහා. ඒ නිසා ප්‍රියහිතවතුනි ඒ වැඩසටහන පාසලෙන් ආරම්භ කරොත් හොඳයි කියන අදහස තමයි අපි රජයට මේ වෙලාවේ යෝජනා කරන්නේ. විශේෂයෙන්ම ආචාර්ය හරිනි අමරසූරිය යටතේ තමයි අධ්‍යාපන අමාත්‍යාංශය තියෙන්නේ අධ්‍යාපන ඇමතිවරිය හැටියට. ඉතින් එසා ඇගේ අවධානයට මේ යොමු වෙයි කියලා අපි කල්පනා කරනවා ප්‍රියහිතවතුනි. ඉතින් ප්‍රියහිතවතුනි මේ වගේ කාරණා ටිකක් තමයි මේ වෙලාවේ මේ දහවලේ ඔබත් එක්ක කතා බහ කරන්න තිබෙන්නේ. ඒ වගේම මම ඔබට මතක් කරා අපේ සුයාම channel එක ගැන. ඉතින් ඔබ ඒකට බොහොම ආදරණීය ප්‍රතිචාරයක් දක්වලා තිබුණා. අර ප්‍රියහිතවතුනි නා උයන
ඒ ආරණ්‍ය සේනාසනේ භික්ෂුන් වහන්සේලා දැන් මේ වෙනකොට 8 නමක් අපවත් තිබෙනවා ඒ ඛේදනීය සිදුවීම හරහා ඒකේ ඔබ නොහිතන පැතිකඩක් පිළිබඳව අපි සුයාම අපේ channel එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉඩක් තිබෙනවා නම් ඒ පැත්තටත් ගිහිල්ලා බලන්න ප්‍රිය හිතවතුනි. එහෙනම් දැනට ගිහිල්ලා එන්නම් ඔබට සුබ දවසක්.